වෙල්කම් බැක් ගයිස්. ඔයාලා මේක තුලා ඉන්නේ SLT HPK YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි AliExpress කියන වෙබ්සයිට් එක හරහා රුපියල් 300ක් වගේ පුංචි මුදලකට ෆ්‍රී shipping යටතේ orders දාගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එකත් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒකට නොටිෆිකේෂන් එකක් මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාට මේ වැඩේ කරන්න මුලින්ම ඔයාගේ ෆෝන් එකට පුංචි ඇප්ලිකේෂන්ස් 3ක් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. අන්න ඒකට මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Play Store එක ඕපන් කරගන්න. මම මෙන්න මේ විදිහට දැන් මගේ ෆෝන් එකේ Play Store app එක ඕපන් කරගත්තා. ඊට පස්සේ ඔයාලා ගිහලා සර්ච් කරන්න Brave කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් Brave private web browser කියලා. අපිට මේ ඕන web browser එක. ඔයා මෙන්න මේක මුලින්ම ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මේ ඉන්ටර්නෙට් browser එක ඉන්ස්ටෝල් කරගත්තාන් පස්සේ ඔයාගේ ෆෝන් එකට කැමති VPN එකක් ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මට මේ වැඩේට රෙකමන්ඩ් කරන්න පුළුවන් VPN විදිහට කියන්න පුළුවන් Turbo VPN එක, Surfshark VPN එක, Express VPN එක වගේ VPN. ඉතින් ඔයා මෙන්න මේ VPN applications වලින් කැමති VPN එකක් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. මම මේ වෙලාවේ Turbo කියන VPN එක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් Turbo VPN කියලා VPN එක තියෙනවා. අන්න ඒක මම මේ වෙලාවේ මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නවා. ඔයා මේ VPN application එකත් ඉන්ස්ටෝල් කරගත්තාන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ work profile එකක් create කරගන්න අවශ්‍ය Island කියන application එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් ඔයා ගිහලා Play Store එකේ search කරන්න මෙන්න මේ විදිහට Island කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට අන්නේ Island කියන application එක බලා ගන්න පුළුවන්. මම මේක දැනටමත් install කරගෙන තියෙනවා. ඉතින් ඔයාලත් මෙන්න මේ application එක install කරගන්න. අන්නෝනේ සමහරගේ smartphones වලට මෙන්න මේ Island කියන application එක support කරන්න නැති වෙන්න පුළුවන්. අන්න එයාගේ phones වලට install කරගන්න app එකක් දැන් මම කියන්නම්. ඉතින් ඔයාලා අන්නේ support කරන්නේ නැත්නම් ඔයාලා Google එකේ ගිහලා search කරන්න Shelter app APK කියලා. ඉතින් අන්න ඒ විදිහට search කරායින් පස්සේ ඔයාට අන්නේ Shelter කියන application එක install කරගන්න පුළුවන්. අන්න ඒ application එක හරහා ඔයාට මම මෙන්න මේ කරන්න යන work profile එකක් create කරන වැඩේ කරන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් ඔන්න මේ වැඩේ කරන්න අවශ්‍ය applications 3ම install කරගෙන ඉවරයි. එහෙනම් අපි බලමු කොහොමද මේ AliExpress එක හරහා රුපියල් 300ක් වගේ පුංචි මුදලකට මේ විදිහට welcome deal එකෙන් orders දාගන්නේ කියලා. හරි ඉතින් අපි මේ වැඩේ කරන්න මුලින්ම අපේ ෆෝන් එකේ work profile එකක් create කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ වැඩේ කරන්න ඔයාලට මම කලින් කිව්ව විදිහට මෙන්න මේ Island කියන application එක හරි නැත්නම් Shelter කියන application එක හරි use කරන්න පුළුවන්. මම මේ විදිහට Island කියන application එක use කරලා මගේ ෆෝන් එකේ work profile එක create කරගන්නවා. හරි ඔයාට දැන් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි සාර්ථකව work profile එකක් create කරගත්තා. ඉතින් දැන් ඔයා මෙන්න මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ phone එක personal සහ work කියලා tabs දෙකකට බෙදලා තියෙනවා. අන්න එතනින් දැන් ඔයා මේ work කියන tab එකට මාරු වෙන්න. හරි ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ work profile එක ඇතුලේ තියෙන Play Store කියන application එක. අන්න ඒ Play Store කියන application එක ඔයා open කරගන්න.
ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේකට ඊමේල් account එකක් සහ password එකක් දීලා register වෙන්න එනවා. අන්න ඒක නිසා ඔයා මෙන්න මේ sign in කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. හරි. දැන් ඔයාගේ phone එකේ කැමති email එකක් ඔයා මෙතෙන්ට දීලා මෙතනින් sign in වෙන්න. හරි. ඊට පස්සේ ඔයා sign in වුණායින් පස්සේ ඔයාගේ phone එකට ඔයා කලින් install කරගත්ත Brave කියන web browser එකයි Turbo කියන VPN application එකයි ආයිමත් පාරක් මේ work profile එක හරහා work profile එකට install කරගන්න. ටික ඔක්කොම ඉන්ස්ටෝල් කරගෙන ඉවරයි. දැන් ඔයා මුලින්ම ඔයා ඉන්ස්ටෝල් කරගත්තු VPN application එක ඕපන් කරගන්න. හරි. ඊට පස්සේ ඔයා අන්න එක කනෙක්ට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ කනෙක්ෂන් රික්වෙස්ට් එකක් ඔයාගෙන තිල්ලන්න පුළුවන්. අන්න ඒක ඔයා ඕකේ කියන එක ක්ලික් කරගන්න. හරි. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් සාර්ථකව අපි අපේ VPN application එක කනෙක්ට් කරගත්තා. හරි. දැන් ඔයා ඉන්ස්ටෝල් කරගනිපු මෙන්න මේ Brave කියන web browser එක ඕපන් කරගන්න. හරි. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ web browser එක හරහා ගිහිල්ලා Microsoft account එකක් හදාගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඒකට ඔයාගේ browser එකේ search කරගන්න Outlook කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පහළට යනකොට බලා ගන්න පුළුවන් create your Microsoft account කියලා Microsoft ලගේ official website එක. අන්නේ website එකට ඔයා log වෙන්න. ඊළඟට ඔයා මෙතනින් කැමති username එකක් දීලා ඔයාගේ account එක create කරගන්න. ඉතින් මේ username එක දෙනකොට අනිවාර්යෙන්ම ඔයා username එක type කරලා ඉවර වෙලා අන්තිමට type කරන්න @outlook.com කියලා. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මේ next කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් දැන් ඔයාගේ account එකට password එකක් create කරගන්න එනවා. මෙතෙන්දී ඔයා අංක 8ක හොඳ strong password එකක්, ඒ කියන්නේ ඉලක්කම්, විශේෂ සංකේතයක්, simple capital ලකුණු අන්නේ වගේ හොඳ password එකක් මෙතනින් create කරගන්න. හරි. ඊළඟට ඔයාලට මෙතනින් තා details ටිකක් fill කරන්න එනවා. අන්නේ details ටිකක් fill කරලා ඔයා මේ next කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ ඔයාගේ ඇත්තම තොරතුරු මේකට දෙන්න අවශ්‍ය නැහැ. ඔයාට කැමති දේවල් ටිකක් දීලා මේ next කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. කැමති දේවල් ටිකක් දීලා next කරගන්න. අනිවාර්යෙන් මේ next කරන්න කලින් මෙන්න මෙතන මේ tick එකක් දාන්න තියෙනවා. අන්න ඒ tick එක දාගෙනම ඉන්න. හරි. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි රොබෝ කෙනෙක්ද නැද්ද කියලා චෙක් කරගන්න එයාලා අපිට වෙරිෆිකේෂන් එකක් දීලා තියෙනවා. අන්න ඒක දැන් අපි කරගෙන ඉන්නවා. හරි. ඒකට ඔයා මෙන්න මේ accessible challenge කියන icon එක උඩ එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් please wait කියලා අපිට බා එකක් complete වෙනවා. අන්න ඒක ඔයාලට complete වුණායින් පස්සේ මෙන්න මේ විදිහට press again කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ බටන් එකට ඔයා එකපාරක් click කරගන්න.
ඊළඟට ඔයා මෙතනින් මේ ඕකේ කියන බටන් එක එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ එන මෙනු එකෙත් මේ skip for now කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ යන ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ Microsoft account එක සාර්ථකව create වුණා. දැන් ඔයාලට මෙන්න මෙතනින් මේ yes කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ එන මෙනු එකේ මේ account කියන තැනට එහා පැත්තේ icon එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ icon එක උඩ ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ එන මෙනු එකේ මෙන්න මේ විදිහට මේ Outlook කියලා එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒකට උඩ ඔයා එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඔන්න අපි දැන් අපේ Microsoft account එක සාර්ථකව create කරගෙන ඒකට log වෙලා ඉවරයි. දැන් ඔයා මේ tab එක මෙහෙම තියාගෙනම new tab එකක් open කරගන්න. ඉතින් ඒකේ ඔයා ගිහලා search කරන්න AliExpress කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පහළට යනකොට බලා ගන්න පුළුවන් AliExpress official website එක. අනේ website එකට ඔයා log වෙන්න. හරි. ඊළඟට ඔයා මෙතනින් ඔයා ඉස්සෙල්ලා create කරගත්ත Outlook account එකේ email එක දීලා මේ continue කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. හරි. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ Outlook account එකට අංක 4ක කෝඩ් එකක් එනවා. අන්න ඒ කෝඩ් එක ඔයා මෙතනින් දීලා ආයිමත් continue කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඔන්න ඔයාට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ email එකට ආපු කෝඩ් එක. අන්න ඒක ඔයා ගිහිල්ලා අතන කලින් අර කෝඩ් එක ඉල්ලපු තැනින් type කරලා continue කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. දැන් ඔන්න අපිට බලා ගන්න පුළුවන් සාර්ථකව අපේ AliExpress account එක create කරගත්තා. හරි. ඊට පස්සේ මෙන්න මේ එන මෙනු එකේ මෙතන මේ not now කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. ඔන්න අපිට දැන් බලා ගන්න පුළුවන් අපි අපේ AliExpress account එක සාර්ථකව create කරගෙන ඉවරයි. ඉතින් කියන්න ඕනේ මට මෙතෙන්දි password එකක් set කරගන්න ආවේ නෑ. ඔයාට අන්නේ විදිහට password එකක් type කරන්න website එකට ඉල්ලුවොත් එහෙම අන්න ඒකටත් ඔයා හොඳ password එකක් දීලා account එක create කරගන්න. හරි. දැන් ඔයා මෙන්න මේ home කියන tab එකට එන්න. ඉතින් කියන්න ඕනේ අපි මේ account එක create කරගත්තේ සිංගප්පූර් කියන රටට නිසා. දැන් ඔයාලට මේ මිල ගණන් එහෙම මේ item වල බලා ගන්න පුළුවන් වෙන්නේ සිංගප්පූර් කියන රටේ තියෙන මුදල් ලේඛකෙ. ඉතින් අන්න ඒක නිසා අපි ඒක වෙනස් කරගන්න ආයිමත් අපේ account කියන tab එක උඩ එකපාරක් click කරගන්න. හරි. ඊළඟට යට මෙන්න මේ විදිහට මේ account කියන tab එකේ පල්ලෙහාට යනකොට settings කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාගේ මේ country එක සිංගප්පූර් කියන එක වෙනස් කරලා ශ්‍රී ලංකාව විදිහට set කරගන්න. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ ලංකාවේ තියෙන ලංකා රුපීස් වලින් ඔයාලට මේකේ item වල price එක. හරි. දැන් ඔයාට මෙතනින් unpaid එක දාගන්න අවශ්‍ය. ඔයා order කරන්න යන කැමති item එකක් තෝරගන්න.
ඉතින් කියන්න ඕනේ ඔයාට මෙන්න මේ විදිහට මේ වෙල්කම් ඩීල් එක යටතේ බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ choice කියන කැටගරි එකේ තියෙන item විතරයි. ඉතින් ඔයාලට අනිත් item ගන්නවා නම් ඒ item වල සාමාන්‍යයෙන් මිල වැඩි. ඒ කියන්නේ ඔයාලට ඒක වෙල්කම් ඩීල් යටතේ රුපියල් 300ක් වගේ අඩු මුදලකට ලබා ගන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් මෙන්න මේ choice කියන කැටගරි එකේ තියෙන item එකක් select කරගන්න. හරි. ඉතින් මම මෙන්න මේ වෙලාවේ මේ රුපියල් 336කට තියෙන මෙන්න මේ ස්මාර්ට් වොච් එක select කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේ පල්ලෙහාට එනකොට බලා ගන්න පුළුවන් free shipping over 3398ක් කියලා එකක් තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ ඔයාට free shipping හම්බෙන්නේ රුපියල් 3300කට වඩා බඩු ගත්තොත් විතරයි කියලා. හැබැයි දැන් අපි කරන්න හදන්නේ මේක free shipping දාගන්න. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. ඒකට ඔයා මුලින්ම මේ item එක cart එකට add කරගන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ choice කියන කැටගරි එකේම තියෙන රුපියල් 3398කට වඩා වැඩි item එකකුත් cart එකට add කරගන්න. ඉතින් මම මෙන්න මේ වෙලාවේ මේ රුපියල් 6000 ගාණක් වෙන මෙන්න මේ shoes දෙකත් cart එකට add කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයා cart එකට ගිහිල්ලා මෙන්න මේ ඔයාට අවශ්‍ය watch එක මුලින්ම select කරගන්න. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මේ අර රුපියල් 3000කට වඩා වැඩි වෙච්ච අර shoes දෙකත් select කරගන්න. ඊට පස්සේ අර මෙන්න මේ වගේ message එකක් මේක got it කියන එක click කරන්නේ නැතුව මෙන්න මේ cut කියන එක click කරලා මේ message එක අයින් කරගන්න. හරි. දැන් ඔයා මෙන්න මෙතනින් මේ check out කියන button එක උඩ එකපාරක් click කරගන්න. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ item එක ship කරන්න ඕනේ shipping address එක මෙතෙන්ට ඉල්ලනවා. අන්නේ shipping address එකත් ඔයා නිවැරදිව මෙතෙන්ට fill කරගන්න. ඉතින් එතෙන්දි පළවෙනියටම ඔයාගේ contact name එක ඊට පස්සේ mobile number එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ address කියන තැනට මේ උඩ street house කියන තැනට විතරක් ඔයාගේ සම්පූර්ණ address එක දෙන්න. මේ යට optional කියන තියෙන address තියෙන තැනට මුකුත් ඔයා දෙන්න යන්න එපා. ඊට පස්සේ මෙන්න මේ district එකයි province එකයි ඔයා fill කරගන්න. ඊට පස්සේ ඔයාගේ city එකට අයිති zip code එක මෙන්න මෙතනින් type කරගන්න. ඉතින් ඔයා මෙන්න මේ zip code එක දන්නේ නැත්නම් ඔයා Google එකේ ඔයා අයිති වෙන town එක type කරලා zip code කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාට ඔයා අයිති town එකට අදාළ zip code එක බලා ගන්න පුළුවන්. හරි. ඔයා අන්නේ address ටික මෙන්න මෙතෙන්ට fill කරගෙන මේ save කියන button එක උඩ එකපාරක් click කරගන්න. හරි. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් මේ place order කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. දැන් ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ cart එක add කරන්න එනවා. ඉතින් ඔයා මෙන්න මෙතනින් කිසිම දෙයක් මුකුත් කරන්න යන්නේ නැතුව ආයෙ ඔයාගේ account එක තියෙන තැන මුලට back වෙන්න. හරි. ඉතින් ඔයාලට පොඩි දෙයක් කියන්න අමතකුණා. ඒක තමයි අපි අපේ මේ ගන්න item එකට මේ ලංකාවේ තියෙන tax case එකත් එක්ක අපිට රුපියල් 168ක වගේ පුංචි බදු මුදලකුත් ගෙවලා තමයි මේ item එක අපිට ගන්න වෙන්නේ. ඔයාලට දැන් ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ taxes කියන එක යටතේ රුපියල් 168ක් tax එකක් විදියට වැදිලා තියෙනවා. ඒත් ඉතින් ආ total එක බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 500ක් වගේ. ඔයා දන්නවා මේ වගේ watch එකක් ලංකාවේ ගන්න ගෙත් රුපියල් 2000කිනුත් එහා පැත්ත තමයි ලංකාවේ නම් මේකේ ප්‍රයිස් එක වෙන්නේ. ඒක නිසා අපිට මේක රුපියල් 500කට ගත්ත කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක ඔයා පේ කරන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. ඒක තමයි ඔයා මේකේ bank details set කරලා මේක පේ කරන්න කලින් අනිවාර්යයෙන්ම අපේ VPN එක off කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ pay now කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ bank card එක මෙන්න මෙතනින් add කරලා pay කරගන්න. ඒ වගේම ඔයාට තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ save card details කියලා ඔන්න වෙලා තියෙන ටික එක අනිවාර්යෙන් ඔයා මේක off කරගන්න. නැත්නම් ඔයාගේ card details මේකේ save වෙලා තිබිලා ආයිමත් පාරක් ඔයා මේ රුපියල් 300ක් වගේ පුංචි මුදලකට order එකක් දාන්න යනකොට ඔයාගේ device එක track වෙලා මේක order unsuccessful වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අන්න ඒ ටික එකත් off කරගෙන ඔයා මෙන්න මේක pay කරගන්න. මෙතෙන්දී ඔයාට තව දෙයක් කියන්න ඕනේ. ඔයා මෙන්න මේ order කරන item අපිට deliver කරන්නේ Daraz Express කියන deliver company එක හරහා.
ඉතින් ඒක නිසා අපිට සති දෙකක් වගේ කාලයක් ඇතුළත අපිට අපේ මේ ඕඩර්ස් ඉක්මනටම අපේ අතටම ගෙන්න ගන්න පුළුවන්. හරි. තව දෙයක් ඔයාට කියන්න ඕනේ. ඔයා මෙන්න මේ විදිහට දිගටම මේ AliExpress වෙල්කම් ඩීල් එක කරා ඕඩර් දාන්න ඉන්නවනම් අනිවාර්යෙන්ම ඔයා දවස් දෙකකට වගේ ඒක ඕඩර් එකක් දාගන්න. නැත්නම් ඔයාගේ ඩිවයිස් ට්‍රැක් වෙලා ඕඩර් අන්සක්සස්ෆුල් කියලා එරර් මැසේජ් එකක් ඔයාට ඒවි. තව දෙයක් තමයි ඔයා අනිවාර්යෙන්ම ඒක ඕඩර් එකක් දාලා ඉවරුනයින් පස්සේ මෙන්න මේ Island කියන app එකේ Island settings කියන එක ඇතුළට ගිහිල්ලා අනිවාර්යෙන්ම ඔයාගේ work profile එක මෙන්න මේ destroy permanently කියන තැනින් ගිහිල්ලා destroy කරලා ආයි මුලින් ඉඳන් account එකක් හදාගෙන ආයිමත් අලුතෙන් ඕඩර් එක දාගන්න. හරි එහෙනම් ඉතින් අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මොකක් හරි මේ account එක ක්‍රියේට් කරගනිද්දි මොකක් හරි ප්‍රශ්නයක් එනවනම් අනිවාර්යෙන්ම ඒක අපේ comment section එකේ comment එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන්ම ඒකට reply එකක් දෙන්න. හරි. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe button එකත් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.